කළු සල්ලි සුදු කරනවා කියන කතන්දරේ මම ඔයාලට තේරෙන සරල භාෂාවකින් කියලා දෙන්න. හරිද? හිතන්නකෝ මම පන්ති කරන එක නවත්තලා පන්තියෙන් මට අඩුවෙන් සල්ලි එන්නේ. මම පන්ති කරන එක නවත්තලා 10 9 10 11 ළමයින්ට විකුණනවා කියලා මෝටාර්. හරිද? මම 9 10 11 ළමයින්ට විකුණනවා මෝටාර්. හරිද? 9 10 11 ළමයින්ට මෝටාර් විකුණන්න තහනම්. හරිද? ලංකාවේ නීතිය ඇතුලේ මම දැනුවත් 9 10 11 ළමයින්ට මෝටාර් විකුණන්න බෑ. මම මොකද කරන්න ඕනේ? එතකොට මේ වැඩේ හොරෙන් කරගෙන යන්න ඕනේ. එතකොට මේක මොනවා ජාවාරමක්ද? ආයුධ ජාවාරමක් වෙනවා. හරිද? එතකොට මම මේ වැඩේ ජයට කරගන්න නම් මේක හොරෙන් කරගෙන යන්න ඕනේ. මම මේ වැඩේ ඔන්ලයින් කරන්න බෑ. මගේ account එකකට සල්ලි වැටෙද්දි වැඩේ නෝන්ඩි වෙනවා. මම වැඩේ පටන් ගන්නවා මෝටාර් එකක් විකුණන්න මෝටාර් එක ගාන දානවා. එක මෝටාර් එකක් 40000යි. කැමති කෙනෙක්ට ඇවිල්ලා මෝටාර් මගෙන් අරන් යන්න පුළුවන් කැමති ගාණක් කියලා. එක ළමයෙක් එනවා. එයා මට රුපියල් 40000ක් අපේ ඔෆිස් එක පිටිපස්ස හදේ දෙනවා. දීලා ඒ මෝටාර් එක අරගෙන යනවා. මගේ අතට තමයි සල්ලි දීලා තියෙන්නේ. එහෙම මෝටාර් 100ක් විකුණපුවාම මට ආසන්න වශයෙන් මිලියන 4ක් විතර හම්බ වෙනවා. හරිද? ආසන්න වශයෙන් මගේ බිස්නස් එකේ මිලියන 4ක් විතර හම්බ වෙනවා. ඔයාලා 100 දෙනෙක් ඇවිල්ලා මගේ මෝටාර අරන් ගියාම. හරිද? මේ මෝටාර අරන් ගිහලා ඔයාලා මට එකතු කරලා දුන්න සල්ලි ටික තියෙන්නේ. ඔය සල්ලි මට පාවිච්චි කරන්න බෑ. මම මොන වගේ එකක්ද? සමාජ විරෝධී එහෙම නැත්නම් නීති විරෝධී වැඩක් තමයි මේ කරලා තියෙන්නේ. නීති විරෝධී වැඩකින් කරපු සල්ලි මං ගාව තියනවා කියලා හුනොත් මගේ බිස්නස් එක මාට් වෙනවා. මට හිරේ යන්න වෙනවා. එතකොට මං කැමති නෑ හිරේ යන්න. හරිද? මම මොකද කරන්නේ? මේ සල්ලි වලින් වාහනයක් ගන්න try කරනවා. මට වාහනයක් ගන්න බෑ. මං වාහනයක් ගන්න ගිහිල්ලා සේල් එකකට ගිහිල්ලා මේ ලක්ෂ 40 දීලා ලීස් එකක් දාලා ගන්න ගියොත් එහෙම බැංකුවෙන් බලනවා මුට කොහෙන්ද ලක්ෂ 40ක් කියලා. එහෙම නැත්නම් මේ වාහනේ අරන් ඇවිල්ලා මං ගේ ඉස්සරහා පාක් කරලා my new achievement කියලා ෆොටෝ එකක් දාපුවාම එහා ගෙදර ඉන්න අංකල් බලලා එහෙම නැත්නම් ඇන්ටි බලලා මෙයා සුපෝපෝගී ජීවිතයක් ගත කරනවා. මේ වැඩේ කේස් මෙයා ලක්ෂර් ලයිෆ් එකක් ගත කරනවා. මෙයාට එහෙම බෑ. මෙයා පන්ති කර හිටියේ. ඒ හින්දා මං අර 18යි 19යිද මොකක්ද එකට කෝල් කරලා කියනවා කියලා අන්න වැඩේ දැන් මාට් වෙනවා. ඕක මාට් වුණාම සල්ලි කොහෙන්ද කියලා හද්දි මගේ මෝටාර් බිස්නස් එකත් මාට් වෙලා වැඩේ කෙලවෙලා යනවා. දැන් මම මේ සල්ලි සේෆ් විදිහකට බැංක් එකකට බැංකින් සිස්ටම් එකට එකතු කරගන්න ඕනේ. හරිද? මේක කරන ලංකාව එහෙම නැත්නම් දකුණු ආසියාව වගේ රටවල් වල විශේෂිත ක්‍රමවේදයක් තියෙනවා. මේ එකක් විතරයි. හරිද? මේ වගේ ඕන තරමක් තියෙනවා. එකක් තමයි මේ හැම ගමකම තියෙනවා මේකේ බ්‍රාන්ච් එකක් බැංකුව වගේ සමහර බ්‍රාන්ච් ඉන්ඇක්ටිව් සමහර බ්‍රාන්ච් ඇක්ටිව්. ගොඩක් වෙලාවට මිනිස්සු වැඩියෙන් ඉන්න හරිවල තමයි මේ බ්‍රාන්ච් එක ඇක්ටිව් වෙලා තියෙන්නේ. නිකන් නුගේගොඩ ගම්පහ නුවර හරිද? මිනිස්සු වැඩියෙන් ඉන්න ප්‍රධාන නගරවල කොහොමද මේ බ්‍රාන්ච් කීපයක් ඇක්ටිව්. එක එක නම් වලින් තියෙන නිකන් ඔය අපේ බැංකු තියෙන්නේ DFCC RDB BOC NSB ඔන්න ඔහොම කී තියෙනවා වගේ මෙන්න මේ වගේ බ්‍රාන්චුත් කීපයක් තියෙනවා. අපි ඒවට පොදුවේ කියනවා ආගමික ස්ථාන කියලා. ආගමික ස්ථාන කියලා කියනවා අපි ඕවට. මේ ආගමික ස්ථාන හැම එකම වගේ තියෙනවා එක එක තැන්වල එක එක නම් වලින් දෙනවා. පින්ක් ඇට පඳුරු ඔය එක එක නම් වලින් තියෙනවා මෙන්න මේ ගැජට් එක. මෙන්න මේ ගැජට් එක තමයි මේ ප්‍රශ්නේ විසඳ ගන්න උදව් කරන කෙනා. මම මේ ලක්ෂ 40 ගෙනියලා මේ මිලියන 4 ගෙනියලා මෙන්න මේ බ්‍රාන්ච් එකේ ඉන්න මැනේජර් කෙනෙක්ට දෙනවා. මේ ආගමික ස්ථානයේ කියන බ්‍රාන්ච් එකේ ඉන්න මැනේජර්ට ගිහිල්ලා දෙනවා. එතකොට මොකද වෙන්නේ? එයා කියනවා මේ වැඩේ කරන්න පොඩි කාලයක් ගත වෙනවා. අන්තිමට අපේ ඔඩිට් එක ගිය දෙසැම්බර් මාසේ ලබන දෙසැම්බරේ වෙනකම් පොඩ්ඩක් ඉවසලා ඉන්න. එතකොට වැඩේ කරලා දෙන්න පුළුවන් කියලා. මං කියනවා ඔයා වැඩේ කරන්න මගේ මිලියන 4 ගන්න. හරිද? අරගෙන මට මේක ක්ලීන් කරලා දෙන්න මගේ බැංකුවට දාගන්න පුළුවන් වෙන්න කියලා. එතකොට එයා කියනවා අපි මේ වැඩේට 120ක් හරි එයා ගන්න ගාණක් කියනවා. මේ අපේ කමිෂන් එක මේ කමිෂන් එක අරගන්නවා වැඩේ ක්ලීන් එකට කරලා දෙන්නම් කියලා. මෙයා මොකද කරන්නේ? අපිට එදාම කියනවා දැන් මගේ නම ලෝචන මෝදරගමනේ. එයාට කියනවා අපි මැනේජර් කියනවා ඔයා අද ගෙදර ගිහලා පදනමක් හදාගන්න මෝදරගම ෆවුන්ඩේෂන් කියලා. මෝදරගම ෆවුන්ඩේෂන් කියලා. හරිද? මෝදරගම ෆවුන්ඩේෂන් කියලා ඔන්න ආයතනයක් හදාගන්න කියලා කියනවා. මම ඉතින් මෝදරගම පදනම හරි මොකක් හරි දාලා හදාගන්න. දැන් මතක් වෙනවා ප්‍රසිද්ධ පුද්ගලයන්ට එහෙම පදනමක් තියෙනවා ගොඩක් අයට කියලා. අන්න ඒ වගේ පදනමක් හදාගන්න. දැන් මෙන්න මේ ගැජට් එක මොකක් හරි පින් ගැටේ පඳුරු හරි මොනවා හරි දාන එක තියෙනවා. අන්න ඒකට මෙන්න මේක ගෙනියලා දානවා. හරිද? එයා දාලා තියෙනවා. ඔඩිට් එක දවසට මේක දිගහැරලා බලලා ඔක්කොම ගන්නට පස්සේ තියෙනවා ලක්ෂ 80ක් විතර. ලක්ෂ 80ක් හරි කෝටි 10ක් විතර හරි තියෙනවා කියලා තව කස්ටමර්ස්ලා ඉතිනේ. හරිද? කෝටි 10ක් විතර තියෙනවා. මට කතා කරලා කියනවා සර් මැනේජර් කතා කරලා කියනවා සර් ඔයාගේ වැඩේ හරි. දැන් මම සල්ලි දානවා මේක වෙන්නේ මෙහෙමයි.
අපි ඔයාගේ පදනමින් කරන්නේ දුර බැහැර ඉස්කෝලවල ඉන්න ළමයින්ට පොත්පත් බෙදා දෙන එක. ඒ හින්දා පොත්පත් බෙදා දෙන්න කියලා මම ඔයාලා අද මේ පදනමට මගේ බ්‍රාන්ච් එකෙන් එහෙම නැත්නම් මගේ ඔෆිස් එකෙන් ආධාරයක් කරනවා 32. ඇයි 32? 40 120ක් ගියාම 32යි. මේ 32කට 3.2 මිලියන් ඔන්න ආධාරයක් කරනවා. මේ ආධාරය දැන් මගේ ෆවුන්ඩේෂන් එකට වැටෙනවා. දැන් මට මුලදී ඕනුනේ වාහනයක් ගන්නනේ. ඔය වගේ දැන් ඔය ස්කේල් එකෙන් නෙමෙයි ඔය පොඩි ගණන් ඔහොම ලොන්ඩරින් කරන්නේ. හරිද? ලොකු සල්ලි තමයි ඔහොම කරන්නේ. එතකොට ලොකු ගාණක් ලොන්ඩරින් කරලා දැන් මගේ account එකට ලොකු ගාණක් ඇවිල්ලා තිනවා. මගේ පරමාර්ථය මොකද්ද? මට ඕනේ V8 එකක් ගන්න. මම දැන් මේ සල්ලි පදනමෙන් අරන් ගිහිල්ලා V8 එකක් අරගන්නවා පදනමේ නමට. එතකොට ටැක්ස් ඩිපාර්ට්මන්ට් එකෙන් ඇවිල්ලා අහනවා ඇයි ඔයාලට V8 එකක් කොහෙන්ද V8 එක ගන්න සල්ලි? මං කියනවා මගේ පදනමක් තියෙනවා. ඒකෙන් කරන්නේ දුෂ්කර ළමයින්ට පොත්පත් බෙදාගෙන දෙන එක. දුෂ්කර පැති වලට යන්න පාරවල් කැල්ල ඒ වගේම කන්ද උඩට යන්න බෑ නිකන් වාහනයකින්. මං ඒකින්ද V8 එකක් ගත්තා. හරිද? V8 එක ගන්න සල්ලි කොහෙන්ද? මගේ පදනමක් තියෙනවා පොත්පත් බෙදලා දෙන. ඒ පදනමෙන් පොත්පත් බෙදලා දෙන්න මට ආධාර ලැබිලා තියෙනවා. හරිද? මේ බ්‍රාන්ච් එකෙන් තමයි ආධාර කරේ. මෙන්න මේ වගේ තැනක තියෙන බ්‍රාන්ච් එකකින් තමයි මට ආධාර කරේ. හරිද? දැන් ලීගල් ප්‍රශ්නයක් නැහැ. ඔයිට වඩා මං කියන දේ සංකීර්ණයි. මේ තියෙන බේසික්ම විදිය ඔය වැඩේ සිද්ධ වෙනවා. හරිද? වෙන්න පුළුවන්. ඊටාමත් සරලම විදිය තමයි මං ඔය කියලා තියෙන්නේ. ඊට වඩා ගොඩක් සංකීර්ණ කතාවක් ඔයාලා ලෙවල් එකේ හැටියට තේරෙන්න තමයි මං ඔක් කිව්වේ. හරිද? ඔයාලා try කරන්න බෑනේ මේ වැඩේ. ඔයාලා මෝටාර් ගන්න තැනකුත් නැහැ, විකුණන්න දෙයක්කුත් නැහැනේ. හරිද? ඔයාලා කැමති දෙයක් කැමති දෙයකට ආදේශ කරන්න අවසර තියෙනවා.